හෙලෝ ඔන්න මේ ඉතින් ලෑස්ති වෙන්නේ අවුරුද්දේ ආදරණීයම දවස් ගත කරන්න යන්න. හැබැයි මේ නම් මේ මාසේ මුල් දවස්වල වීඩියෝ කීපයක්. ඒ කියන්නේ අපි ලංකාවට යන්න ඉස්සෙල්ල සතිය ගෙවුන හැටි තමයි මේ. ඒ දවස් ටිකක් වැඩිපුර බිසි වුණ නිසාම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න වෙලාවක් නැති වුණා. ඉතින් මේ අපි මේ සැරේ ලංකාවට යන්න ඉස්සෙල්ල සතියේ දවස් ගෙවුන හැටි ගැන පුංචි මතකයක්. මට ඉතින් සති කීපයකට යනකොට තියෙන ලොකුම ගැටලුවක් තමයි මෙන්න මේ මල් පැල ටික. ඕගස්ට් කියන්නේ සමයකේ පීක් එක නිසා දැන් එළියේ තියෙන පුදුම රස්නයක්. ඉතින් ඒක මෙයාලට ඔරොත්තු දෙන්නේ නැති නිසා නිතරම වතුර දාන්න ඕනි. කොහොම වුණත් ඉතින් ලංකාවට යන දවස් ලං වෙනවා කියන්නේ ඒක මාර ෆීලින් එකක්. මේ දවස් වැඩිපුරම බිසි වුණේ shopping වැඩ එක්ක. ගෙනියන්න බඩු එකතු කරනවා, පැක් කරනවා. මේ ඉතින් ඔය වැඩ කොට අස්සේ අපි මූවි එකක් බලන්න ගිය දවසක්. Minions and Demons. අපි ආයිත් එනකොට ඔක හෝල් වලින් ගිහින් තිබුණොත් කියලා ඔන්න ඉතින් මේ කලබල ඇස්සේ ඒකත් කොහොම හරි බැලුවා. මේ ටිකේම shopping ගිහින් ගෙනාව බඩු සාලේ ඉතින් ඔන්න හැම තැනම තියෙනවා. ඉතින් මේ යන්න ඉස්සෙල්ල සතියේ වීකෙන්ඩ් එකේ උදේක අපි ඒවා බැගේජ් වලට පැක් කරන්න ඉතින් පටන් ගත්තා. හැම තැනම බඩු ගොඩ ගැහිලා තියෙනකොට අර නිකන් ගේ ඉත ඇහිරිලා වගේනේ. ඒ නිසා ඔන්න මට තමයි ඉතින් මේ ටික පිළිවෙලකට අහුර ගන්න ලොකුම උවමනාව තිබුණේ. මොකද ගේ අපිලිවෙල වෙලා තියෙන එක මට නම් හරිම හිසරදයක්. අනික ඉතින් යන්න ඉස්සෙල්ලා ගේ ටිකක් අස් කරලා තියලා යන්නත් ඕනිනේ. ඉතින් එදා එහෙම බඩු පැක් කර ඉන්න අතරේ අපේ යාළුවෝ ටිකකින් කෝල් එකක් ආවා චූටි ගමනක් යන්න එනවද කියලා අහලා. ඒ ගමන ඉතින් වැඩේ ටිකකට නතර කරලා අපි ලෑස්ති වුණා වන්න ගමන යන්න. අපි ගියේ සාජ ඇක්වේරියම් එකට. ඇත්තටම අපිත් එතනට ෆස්ට් ටයිම් ගියේ එදා තමයි. කලින් ප්ලෑන් නොකර හදිසියේ ගියාට ඒක ඇත්තටම හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක්. බබාලා තමයි ඉතින් වැඩිපුරම එන්ජොයි කළේ. හැබැයි බබාලට විතරක් නෙවෙයි අපිටත් ඒක ලස්සන අත්දැකීමක් වුණා. මාළු පීනන දිහා බලන් ඉන්න එක තෙරපි එකක් කියනවනේ නේද? ඇත්තටම හිතට හරීම කාම් ෆීලින් එකක් ගෙනත් දෙන දෙයක් තමයි මට නම් මේ මාළු පීනන දිහා බලන් ඉන්න එක. ඕනි තරම් වෙලාවක් බලන් ඉන්න පුළුවන් දෙයක්. ඔන්න කොහොම හරි එදා ඉතින් දවසම ගෙනියන බඩු පැක් කරන වැඩවලට යොදවනවා කියලා හිතාගෙන හිටියට මොකද හදිසියෙම ප්ලෑන් වෙනස් වෙන නිසා ඉතින් අපි දවසම වගේ හිටියේ ගෙදරින් පිට. යාළුවොත් එක්ක පුංචි ඩේ අවුට් එකකට එදා දවස වෙන්නුණා. ඉතින් ආපහු එද්දි නම් ටිකක් රෑ වෙලා. ඒත් ඉතින් අපි අපේ වැඩේ එදා දවස ඇතුළත ඉවර කරනවා කියලා හිතාගත්ත නිසා ඒ වැඩේ ඉවරම කරලා තමයි ඔන්න එදා දවස අවසන් කළේ. ඇත්තටම මේ සැරේ අපි යන්න ඉස්සෙල්ලා බොක්ස් එකක් දාගන්න බැරි වුණ එක අපිට පොඩි පාඩුවක් වුණා. ඒක නිසා ඉතින් දැන් ඔක්කොම බඩු ගෙනියන්න වෙලා තියෙන්නේ මේ විදියට ලැගේජ් වල තමයි. ඉතින් කොහොම හරි ගේ පුරාම බිමයි පුටු මේස උඩයි තිබුණ බඩු පිළිවෙලකට අස් කරලා බැගේජ් වලට දාගත්තම තමයි ගේ ටිකක් පිළිවෙල වෙලා පොඩි රිලැක්ස් ගතියක් දැනුනේ ඔන්න මට නම්.
ඊළඟ වීක්ඩේස් වල ඉතින් මට ගේ අස් කරලා ක්ලීන් කරලා තියෙන වැඩ ටික තමයි ඉතුරු වෙලා තිබුණේ. සම එකේ ඩස්ට් ගතිය වැඩිනේ. ඉතින් ඉක්මනටම දූවිලි බැඳෙන්න බලනවා. කොහොමත් ගේ වහලා දාලා ටික දවසකට එළියට යනවා නම් ගේ හොඳට අස් කරලා යන එක තමයි මගේ පුරුද්ද. මොකද ඉතින් යනකොට වගේ නෙවෙයිනේ. එනකොට අපිට එන්න පිරිසිදු නිස්කලංක තැනක් තියෙනවා කියන්නේ ඒ වෙලාවේ තියෙන අර හිතේ මහන්සිය ගතේ මහන්සිය දෙකම ටිකකට අඩු කරගන්න එක හේතුවක් වෙනවා කියලා මං හිතනවා. මේ ඉතින් අපි ලංකාවට යන දවස. ඔක්කොටම වඩා හදිසිය තියෙන ඉතින් කාටද බලන්නකෝ. ඔන්න ඉතින් මෙහි ඉන්න එයාගේ චූටි යාළුවත් ඇවිත් එයාට බායි කියලා ගියා. දැන් ඉතින් ඔන්න අපි පිටත් වෙන්නයි හදන්නේ. අපිව රෑ යාපෝට් එකට ඇරළුවේ අපේ යාළුවෙක්. ඉතින් අපි මේ ගෙදර ඉඳන් ඩුබයි යාපෝට් එකට යන ගමන්. ඔන්න දැන් ඉතින් යාපෝට් එකට අපි ඇවිත් ඉන්නේ. ෆ්ලයිට් එක තියෙන්නේ රෑ 11:30ට. මට මතක විදිහට මේ වෙද්දී වෙලාව රෑ 8ට විතර ඇති. ඉතින් චෙකින් වෙලා බෑග් ෆ්ලයිට් එකට දැම්මට පස්සේ රිලැක්ස් එකේ ඩිපාච් එකට යන්න මේ මෙට්‍රෝ එකේ යන ගමන්. මං එයාපෝට් එකේ නම් සම්පූර්ණ වීඩියෝ එකක් ගේන්න හිතුවේ නැහැ. මොකද මීට ඉස්සෙල්ලත් මං එහෙම සම්පූර්ණ වීඩියෝ එකක් ගෙනත් තියෙන නිසා. ඉතින් අපි වෙලාව හරියනකම් ලොන්ච් එකේ ඉඳලා දැන් මේ ෆ්ලයිට් එකේ බෝඩ් වෙන්න යන ගමන්. මේ වතාවෙත් ඉතින් අපේ ගමන් සගය වෙන්නේ ශ්‍රී ලංකන් එයාලයින්ස්. ඉතින් මෙහෙම ෆ්ලයිට් එකේ වාඩි වෙලා කාලෙකට පස්සේ ලංකාවට යන්න ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරනකන් ඉන්න වෙලාවෙ නම් දැනෙන්නේ හරීම නොයිවසිල්ලක්. ඒක ඉතින් ලංකාවෙන් පිට කාලයක් ඉඳලා ලංකාවට යන ඕනිම කෙනෙක්ට දැනෙනවා ඇති. බබාව ඉතින් ඒ වෙනකන් එක විදියකට තියාගන්න ඕන නිසා මං එයාට ස්ක්‍රීන් එක ඔන් කරලා දුන්නා. Ladies and gentlemen, on behalf of our captain and the rest of the crew, we welcome you on board this flight. මට ඉතින් මේ වෙලාවේ මතක් වුණා එයාව අරන් මං ගිය පළවෙනි ෆ්ලයිට් එකේ එක්ස්පීරියන්ස් එක. එතකොට එයාට අවුරුද්දක් වගේ මුළු ගමනේම වැඩි හරියක් එයා ඇඬුවා. දැන් නම් ඉතින් චුට්ටක් ලොකු නිසා දැන් හොඳ බබෙක් වෙලානේ. ඔන්න ෆ්ලයිට් එක ටේක් ඔෆ් කළා. එහෙනම් bye bye Dubai. See you soon. පැය 4:00 විතර ගුවන් ගමනකින් පස්සේ අපි ලෑන්ඩ් කරන්න ලන් වුණා. මේ ඉතින් පහලින් පේන්නේ අපේ ලංකාව. දැන් ලංකාවේ වෙලාවෙන් උදේ 5 පහු වෙලා ඇති. අපිට මේ ගමනේදී ඉර පායනවත් බලාගන්න පුළුවන් වෙයි කියලා හිතුණට ඉර උදාවටත් කලින් අපි අපේ ගමනාන්තයට ආවා. කී වාරයක් මෙතනින් ආවත් ඒන හැම වෙලාවකම ලංකාවට පය තියනවා කියලා දැනෙ තියෙන ෆීලින් එක නම් වචනෙන් විස්තර කරන්න බෑ.
ඉතින් පාන්දර 5ට ලෑන්ඩ් කළාම බබාවත් වඩාගෙන අපිට එයාපෝට් එකේ වැඩ ටික ඔක්කොම කරගන්න වෙයි කියලා හිතුවට ලෑන්ඩ් කරලා අපි බහින්න හදද්දී ඔන්න එයා නැගිට්ටා. ඉතින් වඩා ගන්න කියන්නෙත් නැතුව එයා හරිම ආසාවෙන් ඇවිදගෙන ගියා. අපිව ගන්න ඉතින් එයාපෝට් එකට ඇවිත් හිටියේ ඔන්න අපේ නංගි මල්ලි. ඉතින් පුංචයි බාප්පයි දැක්කම බබාටත් හරිම සතුටුයි. පේනවනේ ඉතින් එයාට නම් ගෙදරට යන්නත් කලින්ම තෑගි ලැබිලා. No any feeling in the world compares to finally being home. ඉතින් තාම ගෙදරට ගිහිනුත් නැති වුණාට ලංකාවට පය තිබ්බ වෙලාවෙ ඉඳන් දැනෙන්නේ ගෙදරට ආවා කියන හැඟීම. එහෙනම් ඉතින් ලංකාවේ ගෙවෙන දවස් ගැන වීඩියෝ එකකින් ආයිත් මුණ ගැහෙමු. හැමෝම පරිස්සමින් ඉන්න.